කෙල්ල ඔයාව මගාරිනවද? ඒ මගාරින කෙල්ලට ඔයාව මගාරින්න දෙන්න. එයා කරන්නේ ඔයාව ටෙස්ට් කරන එක, ඔයාව ට්‍රයි කරලා බලන එක, ඔයාව අත්හදා බලන එක. ඒ කෙල්ලන්ගේ හැටි. ඒ මගාරින කෙල්ලට ඔයා මගාරින්න දෙන්න. ඔයා කොල්ලෙක් විදියට, විශේෂයෙන් සුපිරි කොල්ලෙක් විදියට, සුපිරි පිරිමියෙක් විදියට, නියම පිරිමියෙක් විදියට කෙල්ලෙක් ඔයාව මගාරිනවා නම්, කේයා කරන්නේ වගේ පෙන්නනවා නම්, ඔයා එයාට ඒ අවස්ථාව දෙන්න උපරිමට විඳින්න. කොහොමද ඒක කරන්නේ? පළවෙනි එක තමයි ඔයා වැලහින්නක් වගේ අඬා දොඩාගෙන කෙල්ල ගාවට යන්න තනන්න එපා. ඔයා වැලහින්නක් වගේ ඇඬු කඳුලින් ඔයාගේ ජීවිතේ නවත්ත ගන්න එපා. මොකද ඒ කෙල්ල කවදාකවත් ඒ කෙල්ලගේ ජීවිතේ නවත්තගෙන නෑ. එයා ඊළඟ ස්ටෙප් එකට අරාදිනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙල්ලෝ මූ වෙනව නම් ඒගොල්ලෝ මංකි බ්‍රෑන්චින් කියලා කියන්නේ වඳුරෙක් අත්තකට පනින්නේ අත්තක් නැතුව ඒක අත්තක් අල්ලගෙන තමයි ඊළඟ අත්තට යන්නේ. රයිට්? ඒක වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් එයා ඔයාව ටෙස්ට් කරලා බලනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාව ටිකක් පනිෂ් කරලා බලනවා. නිකන් ඒ මොකද කෙල්ලෝ කියලා කියන්නේ පට්ට උද්දච්ච જાතියක්. පට්ට ඒගොල්ලන්ගේ ඊගෝ එක කොල්ලන්ට වඩා වැඩි ඇත්තටම. රයිට්? නමුත් ඔයා මතක තියාගන්න සුපිරි කොල්ලෙක් විදියට කෙල්ලන්ට තියෙන්නේ සුළු කාලයයි ඒ උද්දච්චභාවය හරි ඒ ඊගෝ එක හරි තියාගන්න. මොකද අවුරුදු 18 ඉඳලා සාමාන්‍යයෙන් 25 26 27 උඩරිම වෙද්දී ඒගොල්ලන්ගේ වැලියු එක හරි තැනකට හරි කොල්ලෙක් එක්ක හරි පිරිමියෙක් එක්ක සෙට් වෙලා හිටියේ නැත්නම් එහෙම නැත්නම් ඒගොල්ලෝ පිරිමියෙක් එක්ක සෙට් වෙලා හිටියේ නම් ඒ පිරිමියත් එක්ක එකට ඉන්ටර්කෝස් එකක් කරලා තිබ්බනම් ඒ පිරිමිය ඇරෙන්න තව පිරිමියෙක් ගාවට ගියොත් ඒ කෙල්ලට කොහෙත්ම අර මුලින් ගත්ත වටිනාකම ලොවෙක් ගන්න බෑ. ඉතින් මේ මගාරින කෙල්ලට ඔයා මගාරින්න දෙන්න. ඔයා පන්නන්න යන්න එපා. ඔයා එයාගේ ප්‍රොෆයිල් බලන්න යන්න එපා. වටපිටාවෙන් හොයලා බලන්න යන්න එපා. ඔයාගේ ජීවිතේ ඔයා තිබ්බටත් වඩා හොඳට ඔයා ගමන යන්න. ඒ යනාසේ ඔයාට තව කෙල්ලෙක් ඇහැ ගැටෙනවා නම් ඔයා ඒකත් කරගෙන යන්න. That's my advice to you guys. Right? Simple. මොකද කොල්ලෝ පට්ට විදිහට ඇත්තටම දුක් විඳිනවා. ගිය සති කීපය තුළම එක දිගට කොල්ලෝ මැසේජස් ගහනවා එක දිගටම එකම අඳෝනාව කොල්ලන්ගෙන් එන අඳෝනාව මම හරි අකමැති ඒක දකින්න. මොකද කොල්ලෙක් විදිහට පිරිමියෙක් විදිහට මොන කට්ට කෑවත් මොන ප්‍රශ්නය ආවත් කට්ට ගන්න හැකියාව තියෙනවා. නමුත් අද කාලේ කොල්ලන්ට ඒක නැහැ. මොකද කෙල්ලෙක් චූටි ඩිස්ටන්ස් එකක් පොඩ්ඩක් ගෝස්ටිං කරපු ගමන්ම කොල්ලෝ සැලෙනවා. මොකද ඇත්තටම ඒකට හේතුව තමයි කොල්ලෝ ඇත්තටම කෙල්ලන්ට වැඩි ආදරය කරනවා. මොකද කෙල්ලෝ කොල්ලන්ට ආදරය කරන්නේ නැහැ. කෙල්ලෝ කොල්ලෙක්ට ආදරය කරනවා කියලා කිව්වට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් මත තමයි කොල්ලෙක්ට ආදරය කරන්නේ. අන්න ඔකයි වෙනස. ඉතින් කොල්ලන්ට මට කියන්න දෙන්නේ, පිරිමින්ට මට කියන්න දෙන්නේ කෙල්ලෙක් ගෑණියෙක් ආව මගාරිනවා නම් එයාට ඒ මගාරින්න දීලා ඒ ඩිස්ටන්ස් එක දීලා ආයෙකට රෙස්පෙක්ට් කරලා ඒක ඒ අවස්ථාව එයාට දෙන්න. මොකද ඔයාට ඒ අවස්ථාව එයාට දුන්නොත් ඔයාට තව අවස්ථා ගොඩාක් එනවා. ඔයා හිතන්නේ නැති. මොකද ඔයා කොල්ලෙක්. ඔයා පිරිමියෙක්. මොකද පිරිමියෙක් කියන්නේ පිරිමියෙක්ට ගෑණියෙක් ලබා ගන්න තියෙන අවස්ථා ගොඩයි. නමුත් ගෑණියෙක්ට පිරිමියෙක් ලබා ගන්න තියෙන අවස්ථා පොඩ්ඩයි කෙටි කාලීනව ගොඩක් වගේ පේනුණාට. Right? Just something for you boys to think about.